Hi guys, welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා. මේක ඔයාලා ගොඩාක් කැමති වීඩියෝ එකක්. මොකද මම මගේ hair එකට පාවිච්චි කරන්නේ මොනවාද කියලා තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. මොකද ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා අකියෝ මොනවාද පාවිච්චි කරන්නේ, ඔයාගේ hair එකට මොනවාද ඔයා කරන්නේ කියලා. ඉතින් මම ෂෝට් වීඩියෝ එකක් හරි මොකක් හරි වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම එක්කෙනෙක් හරි මගෙන් අහනවා ඔන්න ඔය ප්‍රශ්නේ. ඉතින් මම හිතුවා මම පාවිච්චි කර මගේ hair oil එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මම මේක ගෙදර හදලාම පාවිච්චි කරන hair oil එකක්. එහෙනම් එන්න මාත් එක්ක මගේ hair oil එක හදන්න. මම හදන්නේ rosemary hair oil එකක්. මම මගේ කොණ්ඩේට පාවිච්චි කරන්නේ rosemary hair oil එක. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි rosemary. මම නම් අරගත්තේ dry rosemary. එහෙනම් අපි යමු අපේ hair oil එක හදන්න මොනවද ඕනේ කියලා. මේකට ඕන rosemary, dry rosemary, කරාඹු නැටි, සුදු පොල් තෙල්. තව මම මේකට E vitamin කාල් දෙකක් දානවා. ඒ දෙකත් ඕනි. බලන්නකෝ අපේ ලියෝ බබාගේ කෝලන් ටික මෙයා හිතාගෙන ඉන්නේ මේක මොන හරි කන්න තියනවා කියලා. මොකුත් නෙමේ යන්නේ මේ. මේ කන්න මොකුත් නැහැ. ලියෝ ඉතින් ඔන්න ඔය ටික තමයි ඕනි. මම මේක හදන්න පාවිච්චි කරන්නේ මැටි වාදනයක්. මම මේක සතියකට වගේ තමයි හදාගන්නේ. මොකද ගොඩාක් හදලා තිබ්බහම සවුත් වෙන නිසා නිකන් මුඩු වගේ එන නිසා මම සතියකට පාරක් මේක හදාගන්නවා. මේක ඔයාලා හදාගන්න ඕන මද ගින්දරේ ගොඩාක් ගින්දර වැඩි කරන්න එපා. ඒ වගේම ඔයාලට මේකට තව ඔලිව් ඔයිල් දාන්න පුළුවන්, කරපිංචා දාන්න පුළුවන්, උළුහල් දාන්න පුළුවන්. මට කරපිංචා තිබුණේ නැහැ. ඒ නිසා මම අද කරපිංචා දැම්මේ නැහැ. නැත්තම් මම වෙනදාට කරපිංචාත් දානවා මේකට. මේ hair oil එක ගොඩාක් හොඳයි කොණ්ඩේ යනවා නම් ඉක්මනින් කොණ්ඩේ තික් කරගන්න ඕන නම් මේක පාවිච්චි කරලා බලන්න රිසල්ට් තියෙනවා. මොකද මම මේක දැන් ගොඩක් කලින් ඉඳලා පාවිච්චි කරනවා. ඉස්සර මට පුරුද්දක් තිබ්බා කොණ්ඩේ තික්ුණ ගමන් කොණ්ඩේ කොටටම කපන්න. ඊපස්සේ කොණ්ඩේ කැපුවට පස්සේ මට දුකයි. අර තිබ්බ කොණ්ඩේ කැපුව එක ගැන මම ගොඩක් පසුතැවෙනවා. ඊට පස්සේ මම ආයෙ එක දේවල් කරලා මගේ කොණ්ඩේ දික් කරගන්නවා. ඉතින් එහෙම කපලා මම ආයෙ දික් කරගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ hair oil එක. කනවද? hair oil එක හදනකම් එයා කනවා. මම දැන් මේ වීඩියෝ එක කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා කෑ ගහනවා බඩගිනි වෙලා. ඉතින් කොණු කලින් යාර කන්න දුන්නා. ඔක්කොම කාලත් ඉවරයි ඉතින්. ඔයාලට කියන්න බැරි වුණාට මම මේ rosemary කොහෙන්ද ගත්තේ කියලා. මම මේක ගත්තේ දරාස් එකේ dry rosemary දරාස් එකේ තියෙනවා. මම ගත්තේ ග්‍රෑම් 50ක් වගේ. 400 ගාණක් හරි 500 ගාණක් වගේ උනේ. මට ගාණ හරියට මතක නැහැ. මේ rosemary hair oil එක කොණ්ඩේට ගොඩක් හොඳයි. rosemary ටික brown පාට වෙනකම් මෙන්න මේ විදිහට හදාගෙන rosemary hair oil එක හැදුවට පස්සේ මේක නිවෙනකම් පැත්තකින් තියන්න ඕන. මම නම් මේක වෙනම භාජනයකට දාලා තියන්නේ නිවෙනකන්. ඔයාලට කැමති නම් මේක අපි හදපු භාජනයෙන් වුණත් මේක නිවෙනකන් තියන්න පුළුවන්. තෙල් එක නිවුණාට පස්සේ මම මේ බෝතලෙට තමයි තෙල් එක දාගෙන තියාගෙන ඉන්නේ. මට මේක සතියකට වගේ ඇති. මම ඊළඟට කරන්නේ මේකට මම E vitamin කරල් දෙකක් දාගන්නවා. ඔයාලා හදන තෙල් එකේ ප්‍රමාණය අනුව E vitamin කරල් දාගන්න විදිහ තීරණය කරන්න. මම නම් මේකට දෙකයි දාන්නේ. E vitamin කරල් දෙක දාලා හොඳට මේක හොලවන්න ඕන. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා සතුටෙන් පරිස්සමෙන් ඉන්න. බයි.